ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් EPF නව පද්ධතිය හරහා ඔබට EPF සේවාවන් ඔන්ලයින් මගින් ලබා ගත හැක. මොකක්ද මේ ඩිජිටල් EPF කියන්නේ? කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් EPF 2025 දෙසැම්බර් මාසයේදී හඳුන්වා දුන්නා. ඒ යටතේ කිසියම් සේවා ආයෝජකයෙකුට කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් තොරව අපගේ වෙබ් අඩවිය හරහා ඩිජිටල් EPF යටතේ සිය සේවා ආයෝජකත්වය කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදේ ලියාපදිංචි කිරීමට පහසුකම් සලස්වලා දීලා තියෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ සේවකීන් විශේෂ නැත්නම් සමාජිකයින් ලියාපදිංචි කිරීමේදී සේවා ආයෝජකයින්ට එම සමාජිකයන් දැන් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ අපගේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අයට පුළුවන් ඩිජිටල් EPF සම්බන්ධ වෙලා ඒ යටතේ සේවකයන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය තොරතුරු ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් මාර්ගගතව කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා ඉන්පසුව කම්කරු දෙපාර්තමේන්තුව විසින් එම ලියාපදිංචි අනුමත කර පසු ලියාපදිංචි සහතිකය සේවකයන්ට ලබා දෙන්න. ඒ වගේම සේවකයන් ලියාපදිංචියේදී සමාජිකයන්ට ඔවුන්ගේ සමාජික තොරතුරු ඩිජිටල් EPF වෙබ් අඩවිය හරහා කම්කරු දෙපාර්තමේන්තුව වෙත පිවිස තමන්ට බලා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට ඩිජිටල් EPF සම්බන්ධයෙන් මුලින්ම සේවා ආයෝජකයින් කළ යුත්තේ තමන් මේ වන විට සේවක අර්ථසාධක අරමුදේ ලියාපදිංචි වී ඇතනම් ඩිජිටල් EPF හරහා තම ආයතනයට අදාළව පරිශීලක ගෙනුමක් එහෙම නැත්නම් යූසර් account එකක් මුලින්ම සකස් කරගත යුතුයි. ඒ සඳහා අපගේ වෙබ් අඩවිය වෙත පිවිස අදාළ පරිශීලක ගෙනුම් සකස් කරගෙන සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම නව සේවාව හරහා ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට ඉල්ලා සිටිනවා. කම්කරු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් මෙම නව සේවාවන් මගින් සේවක දෙපාර්ශ්වයටම ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය ඉතුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. එබැවින් මෙම සේවාවන් වල පහසුකම් වැඩි වැඩියෙන් ලබා ගන්නා ලෙස ඔබ දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටිනවා.